අද අපි කතා කරන්න යන්නේ බොහොම පැරණි ඒ වගේම හරිම වැදගත් කතාවක් ගැන. මේක සුදින්න කියන අර වෙසාලියේ හිටපු ධනවත් සිටු පුත්‍රයෙක් සම්බන්ධ සිදුවීමක්. ඔව්. අපි බලමු මේ මූලාශ්‍රය ඇසුරෙන් කොහොමද බුදුසසුනේ මුල්ම අර බරපතලම ශික්ෂාපදයක් පැනවෙන්නේ කියලා. ඇත්තරම මේක භික්ෂු විනය ඉතිහාසයේ හරිම වැදගත් සම්දිස්ථානයක්. පැවිදි ජීවිතයක තියෙන අභියෝග ලෞකික බැඳීම් ඒවා එක ගැටෙන හැටි ආන්නේ වගේම විනය නීති ඇයි ඕනේ කියන එකත් මේ කතාවෙන් හොඳටම පැහැදිලි වෙනවා. කතාව පටන් ගන්නේ සුදින්න බුදුහාමුදුරන්ගෙන් බණ අහලා පැහැදිලා පැවිදි වෙන්න තීරණය කරනෝනේ. ඔව්. හැබැයි ඉතින් බුදුන් වහන්සේ කියනවා දෙමාපිය අවසරය ඕන කියලා. ඒත් මුලින් අවසර හම්බ වෙන්නේ නැහැ නේද? හම්බ වෙන්නේ නැහැ. මොකද යා පවුලේ එකම දරුවා හරි සුරුතරයට හැදිච්ච කෙනෙක්. හරි. ඉතින් අවසර නොලැබුණම එතනදී සුදින්න තෝරගන්නේ අන්ත බෙක. එක්ක පැවිද්ද නැත්නම් මරණය. බරපතල තීරණයක්. ඔව්. ඉතින් ඔහු දවස් 7ක් මුළුල්ලේ निराහාර වෙන්න තමන්ගේ අර අදිෂ්ඨානය පෙන්වන්න. වකමැත්තෙන් උනත් අවසර දෙනවා. ඔව් අවසර දෙනවා. ඊට පස්සේ ඉතින් බුදුන් වහන්සේ හමු වෙලා පැවිදි උපසම්පදාව ලබනවා. එතනින් පස්සේ ආගේ ජීවිතේ කොහොමද සැප සම්පත් අත්ෑරලා? එයා තෝරගන්නේ හරිම දුෂ්කර පිළිවෙතක්. ආරණ්‍ය වාසීව ඉන්නවා, පිණ්ඩපාතෙන් යපෙන්නේ, පාංශුකූලික සිවුරු අඳින්නේ, ගෙවල් පිළිවෙලින් කිසිම ගයක් මග නොහැර පිඬු සිඟා වඩිනවා. ඒ කියන්නේ සපදානචාරිකව. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක ගියේ. සම්පූර්ණයෙන්ම අර ගිහි ජීවිතයේ සැප සම්පත් ඔක්කොම අත්හැරලා. ඒත් ඉතින් ඔර කැපවීමට බාහිරින් ප්‍රශ්නයක් එනවා නේද? නියංගය. හරියට හරි වජ්ජි දේශයට ඒ කාලේ දරුණු දුර්භික්ෂයක් එනවා. කන්න බොන්න හොයාගන්නත් අමාරු වෙනවා. පිණ්ඩපාතයත් හරිම දුර්ලභයි. එතකොට තමයි සුදින්නට මතක් වෙන්නේ. ඔව් එතකොට තමයි මතක් වෙන්නේ තමන්ගේ අර පරණ පෞල් පසුබිම වෙසාලියේ තමන්ගේ ගමේ ඉන්න ඥාතීන් ගැන. එයා හිතනවා එහෙට ගියොත් එයාලා ධනවත් නිසා තමන්ට වගේම අනිත් හාමුදුරන්ටත් දානය ලැබෙයි කියලා. ඉතින් එයා යනවා ආපහු ගමට. ගිහින් කොහොමද අඳුනගන්නේ? හරි අපූර්ව විදිහකට තමන්ගේම ගෙදර 16ක් ඉවත දාන්න ගෙනාපු පරණ කුම්මාසයක්. ඒ කියන්නේ කෑමක්. ඒක ඉල්ලගෙන පාරයිනක ඉඳන් වළඳනකොට තමයි අර 16 යව අඳුනගන්නේ. අත්තපය කටහඬ වගේ දේවල් වලින්. ඔව් ඒ විදිහට අඳුනගෙන ගිහින් අම්මට කියනවා. ඊට පස්සේ පියා ඇවිත් බලනවා පුදුම වෙලා. පුතාව ගෙදර එක්කන් යනවා. ගෙදර ගියාට පස්සේ තමයි නියම පරීක්ෂණය තියෙන්නේ නේද? අනිවාර්යෙන්ම. අර රත්තරන් රිදී ගොඩවල් පෙන්නලා ලස්සනට අඳවපු පරණ බිරිඳව ඉස්සරහට දාලා ආපහු ගිහි කරන්න හදනවා. ඔව් ලොකු උත්සාහයක් දරනවා. ඒ සුදින් හරිම ස්ථිරව ඉන්නවා. අර සල්ලි පෙන්නොම කියනවා ඕවා අරන් ගිහින් ගඟේ දාන්න කියලා. හරිම තද තීරණයක්. ඔව් අර පරණ බිරිඳ ඇවිත් කතා කළාම එයා අමතන්නේ භගිනි කියලා. ඒ කියන්නේ සොයුරිය කියලා. ඒකෙන් එයා ක්ලාන්ත වෙනවා කියලා තිරණ නේද? ඔව් එයා ක්ලාන්ත වෙලා වැටෙනවා. ඒකෙන් පේනවා එයා ඒ වෙද්දි කොච්චර පැවිදි ජීවිතේට හිත හදාගෙන හිටියද කියලා. හැබැයි ඊළඟ ඉල්ලීම ටිකක් වෙනස්. ඒකේ එන්නේ අම්මගේ. අම්මා කියලා හරි ඔයා ගිහි වෙන්නේ නැත්තම් කමක් නැහැ. ඒත් අපේ මේ වස්තුව මේක ලිච්ඡවි රජවරු අයිති කරගන්නේ પરම්පරාව නැති වෙලා යයි. ඒ නිසා අඩුම ගානේ අපිට බීජයක් ඒ කියන්නේ දරුවෙක් හරි ලබා දෙන්න කියලා. ඔව් පුදුම ඉල්ලීමක් නේද? ඒකට සුදින්න හාමුදුරුවෝ එකඟ වෙනවා. එතංකෝ මේ අම්මා සක්කා කාතුන්ති මෑණියනි මෙයන්නම් කරන්න පුරුණන් කියලා. ඇයි අර හැමදේම එපා කියපු කන. මෙන්න මේක තමයි කතාවේ තීරණාත්මකම ඒ වගේම ටිකක් සංකීර්ණම තැන. එයා හිම කියන්න ප්‍රධානම හේතුව තමයි ඒ වෙනකොට භික්ෂූන්ට ලිංගිකව හැසිරීම තහනම් කරලා ඒ ගැන පැහැදිලි ශික්ෂෝපදයක් නීතියක් පනවලා තිබුණේ නෑ. ඒකයි කාරණේ. ඔව් මූලාශ්‍රයම කියනවා අප්පඤ්ඤත්තේ සික්ඛාපදේ අනාදීනව දස්සෝ කියලා. ඒ කියන්නේ ශික්ෂාපදේ පැනවා නොතිබූ නිසා එහි වරදක් ආදීනවයක් එයා දැක්කේ නෑ කියන එකයි. එතකොට එයා හිතන්නේ නැති මේක වරදක් නෙවෙයි කියලා. බොහෝ දුරට ඒක පවුලට කරන උදව්වක් අම්මගේ ඉල්ලීමක් ඉෂ්ට කිරීමක් විදිහට දකින්න නැති. ඉතින් අම්මා සලසුම් කරලා යවපු විදිහට එයා පරණ බිරිඳත් එක්ක මහ වනයේදී ලිංගිකව එකතු වෙනවා. මේ සිදුවීමත් එක්ක දෙවියොත් කම්පා වුණා කියලා කියවෙනව නේද? ඔව් ඒතරම් අසාමාන්‍ය සිදුවීමක් විදිහට තමයි ඒක සලකලා තියෙන්නේ. කාලයක් ගිහින් ඇයට පුතෙක් ලැබෙනවා. බීජක කියලා තමයි යාට කියන්නේ. සුදින්නට මොකද වෙන්නේ ඊට පස්සේ? එයාට ඇති වෙන්නේ දරුණු විදිහ පසුතැවීමක්. අර කුක්කුච්ච විප්පටිසාර කියලා කියන්නේ ඒකට හිතට වද දෙන දරුණු මානසික පීඩනයක්. ඉතින් එයා ශාරීරිකවත් හීන වෙලා, පෙනුම වෙනස් වෙලා, කල්පනාවෙන් දුකෙන් තමයි ඉඳලා තියෙන්නේ. අනික කාමද්‍රෝරු මේක දකින්න. ඔව්. මෝ වෙනස දැකලා අහනෝ මොකද වුනේ කියලා. එතකොට සුදින්න තමන් කරපු දේ ඒගොල්ලන්ට කියනවා.
පාපොච්චාරණය කරනවා. හාමුදුරුවෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ දොස් කියනවා බුදුහාමුදුරෝ දේශනා කළේ විරාගයට මිසක් රාගය වඩවන්න නෙවෙයි නේද කියලා මතක් කරලා දෙනවා. ඉතින් මේ කාරණේ බුදුන් වහන්සේට සැලවෙනවා. ඔව් භික්ෂුන් වහන්සේලා ගිහින් බුදුන් වහන්සේට මේක දන්වනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ සුදින්නව කැඳවනවා. කැඳවලා බොහොම තදින් අවවාද කරනවා. දෝෂාරෝපණය කරනවා. කොහොද ඒක වෙන්නේ? මෝග පුරුෂ චේලාමතනවා. ඒ කියන්නේ හිස් මිනිසා, නිසරු මිනිසා වගේ අර්ථයක්. වරදේ බරපතලකම පෙන්වන්න උන්වහන්සේ කියනවා මේ කරපු දෙයට වඩා හොඳයි සර්පෙක්ගේ කටට හරි ගිනි අඟුරු වලකට හරි ලිංගිත ඉන්ද්‍රිය දැම්මනම් කියලා. ඒ මොකද එහෙම කියන්නේ? මොකද අර දෙයින් වෙන්නේ මේ ජීවිතේ මරණය හරි දුකක් විතරයි. ඒත් මේ කරපු වරද ඒ කියන්නේ පැවිදි වෙලා ලිංගිකව හැසිරීම ඒක පරලොව දුගතියට හේතු වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ මුළු සිදුවීමම තමයි අර ශික්ෂාපදේ පනවන්න මුල් වෙන්නේ. හරියටම හරි බුදුන් වහන්සේ ආරණා 10ක් විතර සලකා බලනවා. සංඛ්‍යාගේ යහපත, විනයගරුක නීතියට නිග්‍රහ කිරීම, සීලවන්ත භික්ෂූන්ගේ පහසුව, අලුතින් සසුනට එන අයට පැහැදීම ඇති කරන්න ඔය වගේ දේවල්. මේ ඔක්කොම බලලා තමයි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පළවෙනි සහ බරපතලම ශික්ෂාපදය පෙනවන්න තීරණය කරන්නේ. ඒ තමයි පළමු පරාජිකා ශික්ෂාපදය. පරාජිකා කියන වචනේ තේරුම පරාජිතපත් වුණා කියන එක. ඒ කියන්නේ මේ වරද කරන භික්ෂුව ශාසනයෙන් පරාජයටපත් වෙනව එම නැත්නම් නිර්පා හැරෙනව වගේ දෙයක්. එතකොට මේ ශික්ෂාපදේ මොකද්ද? යෝපන භික්ඛු මෙතුනන් ධම්මන් පටිසේවෙය්‍ය පරාජිකෝ හෝති අසංවාසෝ. ඒකේ සරල තේරුම. සරලවම කියනව නම් යම් භික්ෂුවක් මෛතුන සේවනයේ ඒ කියන්නේ ලැංගිකව හැසිරීමේ යෙදෙනව නම් ඔහු පරාජිකා වෙනවා. ඔහුට අසංවාස වෙනවා. ඒ කියන්නේ අනිත් භික්ෂූන් එක්ක එකට වාසය කරන්නවත් සංඝ කර්ම කරන්නවත් අයිතිය නැති වෙනවා. ඉතින් මේ තමයි සුදින්නගේ කතාව හරිවත් දැඩි අධිෂ්ඨානයකින් පැවිදි වෙලා. ඔව්. අර පැහැදිලි නීතියක් නොතිබුණු තැනක පවුලෙන් ආපු ඉල්ලීමක් නිසා බරපතල වරදක් කරගෙන අන්තිමේදී භික්ෂු විනයේ මූලිකම ශික්ෂාපදයක් පැනවෙන්න හේතු වුණා. ඇත්තම. මේකින් ඉගෙන ගන්න දේවල් හුඟක් තියෙනවා. මිනිස් ස්වභාවය කොච්චර සංකීර්ණද කියන එක. පැවිදි ජීවිතයේ අභියෝග. ඒව බීම වැදගත්ම දේ තමයි ඕනම සංවිධානයක සමාජයක පැවැත්මට පැහැදිලි නීති රීති සීමා මායිම් තියෙන්නම ඕන කියන එක. නැත්තම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න පුරවන්. යම්කිසි ප්‍රතිඥාවක් කැපවීමක් අරගෙන ඉන්නකොට ඒකට පිටදින් එන පීඩනයන් විශේෂයෙන් පවුලෙන් සමාජයෙන් එන පීඩනයන් එක ගැටෙන හැටි ගැනත් මේ අවුරුදු දහස් ගාණක් පරණ කතාවෙන් අදටත් අපිට හිතන්නේ යමක් තියනව නේද? අනිවාර්යයෙන්ම. ඒ ගැටුම ඒ පීඩනය අදටත් විවිධ ස්වරූපවලින් අපි දකින්න